Battle of Alberta. ක්‍රිකට් උන්මාදය ඇල්බටා ප්‍රාන්තයම ශ්‍රී ලාංකීය ක්‍රිකට් උණුසුම් කරන ප්‍රවේගකාරී කණ්ඩායම් 10ක් එක බලාපොරොත්තුවක් එක කුසලානයක් අවුරුද්දකට එක පාරක් කරට කර මුහුණට මුණගැහෙන සංග්‍රාමය Battle of Alberta ජූලි 11 වෙනිදා උදේ 7ට GH Dev Community Center හිදී මාධ්‍ය අනුග්‍රහය Maple Lanka Radio. අයිබෝන් සුබ උදෑසනක් වේවා හැමෝටම. ඉතින් අපි ඔබට කිව්වා මේ දැන් දවස් කීපයක් තිස්සේම මේපල් ලංකා රේඩියෝ හරහා Battle of the Alberta නුවර තියෙන විශාලතම ක්‍රීඩා සැනකෙළිය ක්‍රිකට් සැනකෙළිය උණුසුම වැඩි කරන සැනකෙළිය අපි කිව්වා අපි එනවා රේඩියෝ වලට මේ Battle of the Alberta මේ කුසලානේ අද දවසේදී තරඟ කරන්නට සූදානම් කියලා. කණ්ඩායම් 10ක් සූදානම් ඉන්නවා අද දවසේ පුරාවටම. ප්‍රථම තරඟය ආරම්භ වෙලා තිනවා මේ ක්‍රීඩා පිටියේ වටේම ටෙන්ස් ඒ වගේම මේ සංගීතය පපර සංගීතය ඒ වගේම මේපල් ලංකා රේඩියෝ එකේ අපේ සජීවී විකාශය මේ සියලු දේ ඔබට එකලු කරන්න ක්ලාස් වෙලා ඉන්නවා. ඉතින් රෙඩ්ඩිය යුනයිටඩ් ක්‍රිකට් කණ්ඩායම තමයි මේක සංවිධානය කරන්නේ. එහි පුරෝගාමිකයෝ අපිත් එක්ක ඉන්නවා කතා කරන්නට. සුබෝදෑසනක් වේවා. සුපුරුදු මොහොනක් අපිට හම් වෙලා තියෙන මොහොනක් මේ තමයි රෙඩ්ඩිය ශ්‍රී ලාංකිකයෝ නියෝජනය කරන චතුර මහත්මයා ඉන්නවා. කියන්නේ කොහොමද සූදානම දැන් මේ ප්‍රථම තරඟේ කරන්නේ මොකද කණ්ඩායම් 10ක් අද දවසේ තරඟ කරනවා කණ්ඩායම් 10ක් කරනවා එඩ්මන්ටන් කැන්මෝ ඒ හැම ටවුන් එකකම ටීම් එකක් නියෝජනය කරනවා අපි රෙඩ්ඩිය යුනයිටඩ් මේ අපේ ලොකුම ටූර්නමන්ට් එක ඇල්බර්ටා වල තියෙන. ඉතින් මේකට රෙඩ්ඩිය ශ්‍රී ලංකන් ඇසෝසියේෂන් එකත් සහයෝගය දෙනවා. මේ අපේ ශ්‍රී ලංකන් ඇසෝසියේෂන් එකයි යුනයිටඩ් ක්‍රීඩා සමාජය කියලා තමයි මේක හැමදාම ඔර්ගනයිස් කරන්නේ. ඉතින් දැන් ඔයාලට දකින්න පුළුවන් මේ පැත්තේ කෑම රෙඩි වෙනවා. ඊට පස්සේ බ්‍රෙක්ෆාස්ට් දෙනවා අපි. ඊට පස්සේ ලන්ච් වලට ලෑස්ති වෙනවා. තව ටිකකින් කට්ටිය ඇවිල්ලා. මේ ඔක්කොම අපේ රෙඩ්ඩිය සහ මේ වටපිටාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුවෙන් පැවැත්වෙන දෙයක් සහ රෙඩ්ඩි යුනයිටඩ් මූලික කරගෙන. එතකොට දැන් අද රාත්‍රී දැන් තාම උදෑසන 7:26 හැබැයි එක දෙයක් කියන්නට ඕන රෙඩ්ඩිය යුනයිටඩ් කණ්ඩායමේ සංවිධානාත්මක භාවය ගැන අගය කළ යුතුමයි. මොකද මම මෙතනට එනකොට උදේ 6යි. අපි පාන්දර 5 ඉඳලා උදේ 4:05 ඉඳලා අපි එඩ්මන්ටන් ඉඳලා මෙතන ආවේ. පැයකමාරක් විතර දුර. හැබැයි මෙතනට එනකොට රෙඩ්ඩිය යුනයිටඩ් කණ්ඩායමම එකමුතුව මේ ටෙන්ට් ඒ වගේ මේ සීරු දේ බොහොම ලස්සනට ලහි ලාස්ති කරනවා. ඒක කියනකොට වෙලාව උදේ 7ට පටන් ගන්නවා කොහොම 7ට පටන් ගන්නවා. වෙලාව අපි දැක්ක මේ පිළිවෙල ඒ තියෙන සංවිධානාත්මක භාවයට අපි අගය කරනවා. මේ රාත්‍රී කීය වෙනකම් මේ තරඟය ඇදී ඉඳලා අපි 9:09 වෙනකොට අපි හිතනවා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වෙලාවට ඉවර කරගන්න පුළුවන් වෙන්නේ අපේ ක්‍රීඩා කණ්ඩායම් අපේ සංවිධායක මණ්ඩලයේ එකමුතුවෙන් කෙරෙන එක තරඟයක් අපි ලිමිට් කරලා තියෙන එක ටයිම් එකකට ඒ ටයිම් එක ඇතුළත අපිට තරඟ ඉවර කරගන්න පුළුවන් වුණොත් අපි අපේ ටාගට් එකට යන්න පුළුවන් අපිට අද රැට. දැන් ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන දේ තමයි මේ අද දවසේදී මේ කාලගුණේ හරස් වෙයි වර්ෂාපතනේ ඇද හැලෙයි. දැන් වර්ෂාව ඇද හැලුණොත් බෑකප් ප්ලෑන් එකක් තියෙනවා. වර්ෂාව ඇද හැලුණොත් අපේ ක්‍රීඩා සාංචන නාමයෙන් ඇතුළු අපේ යුනයිටඩ් ටීම් එකේ අපේ කැප්ටන් සහ අපේ සභාපතිතුමා ඇතුළු කණ්ඩායමට තියෙන ප්ලෑන් එකක්. එයාලා රන් රේට් එක එක්කලා ඒ බෑකප් ප්ලෑන් දෙක තුනක් තියෙනවා. ඒ කියන්නේ අපිට එක ටීම් එකක් හරි ගහ ගන්න බැරි වුණොත් ඒක වෙනම ඒක ඉතින් හරි අවසනාවක් වීමක් වෙන්න පුළුවන්. ඒ අරනම අපිට තියෙනවා බෑකප් ප්ලෑන් එකක් තියෙනවා. වොට්ස්අප් අපිට තරඟාවලිය පැත්තෙන් එයාලා ඒක බලා ගන්නවා.
ආකර්ශනීය පාරක් ඒ විදිහටම ලෝගෝ පුරාට ලොකුමයක් එක තියෙනවා GH සෙන්ටර් එක. ඉතින් ඔක්කොටම දෙමෙන් නැතුව ඉන්න පුළුවන්. මං හිතනවා අපිට වැස්ස එන්නේ නැති වෙයි කියලා. අපි බලාපොරොත්තු වෙන වැහි වලහාට දෙවියන් අපිට හරස් නොවේවි කියලා. මොකද මේ තරම් හොඳ වැඩක්, පිරිසිදු වැඩක්. ඒකයි වැදගත් වෙන්නේ. Facebook live එකකට කොටු නොවුන වැඩක්. ඉතින් ඒ නිසා මේ වැඩේ හොඳ වැඩක් නිසා හැම කෙනෙක්ගේම ස්වභාව සෞන්දර්ය ආශිර්වාදය ලැබෙයි කරුයි. ඉතින් ඒ වගේම මේපල් ලංකා මාධ්‍ය අනුග්‍රහය සපයනවා. මොකද හිතන්නේ ඒක නම් බොහොම සතුටුයි අපිට මේ වගේ ඇවිල්ලා උදව් කරන එක ගැන. මේපල් ලංකා ඇත්තටම මම රේඩියෝ channel එක අහනවා. මම ඇත්තටම මේ හරිම සුන්දරයි. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ මේ සියලුම සමාජික වෙනුවෙන්, රෙඩ්ඩිය ශ්‍රී ලංකන්ස් වෙනුවෙන්, යුනයිටඩ් ක්‍රීඩා සමාජය වෙනුවෙන් මේ කරන කාර්යයද. ඉතින් අපිට බොහොම සතුටුයි. හොඳයි, බොහොම ස්තුතියි. අපි අද දවස පුරාවටම හම්බෙමු. දවස පුරාවටම ඔබ සජීවීව Facebook එක හරහා අපි ඔබට තතු ගේනවා වගේම මේපල් ලංකා රේඩියෝ එකෙන් සජීවී විකාශය විටින් හිට ඔබට ලබා දෙන්න සූදානම්. ඉතින් සිතාරා ඇතුළු අපේ කණ්ඩායමට ජය වේවා. මැදිරියේ ඉන්නවා. ඒගොල්ලෝ සියලු දෙනාටම ස්තුතියි. මුදලිගේ හොඳයි, අද දවස පුරාවටම Battle of the Alberta තරගය පැවැත්වෙනු. තවමත් තරගය ආරම්භ වෙලා තියෙන තරග කණ්ඩායම් 10ක්, එක බලාපොරොත්තුවක්, එක කුසලානයක්. මේ පේන්නේ අද දවසේදී ජයග්‍රාහකයෙකුට හම්බෙන සම්මාන, කුසලාන, ඒ වගේම ත්‍යාග, මුදලින් ත්‍යාග, මේ සියල්ල අද දවසේ සන්ධ්‍යා භාගයේ වෙනකොට ජයග්‍රහණය නිර්ණය වෙනවා. ඉතින් අපි බලමු අද දවසේ ජයග්‍රහණය කරගන්නේ කවුරුද කියලා. Okay, I'm Daryl. I'm account executive for Northside Pine Meats here in Red Deer. Just proud to sponsor you guys for this special occasion today. It's a little different than watching hockey and eating a hot dog. I watched it on TV. It's pretty actually neat to see in person. Food's a little spicy, but I kind of enjoyed that. Oh, thank you for that. It's a great pleasure to have you being a sponsor of this event. We are so great to have you here today. So, being a sponsor, what is the motive behind the sponsorship today? Just bringing awareness to the culture of everybody being Canadian here and having a great time and bringing people together. Oh, that's great. We also have Maple Lanka, which is the official media partner of this event. Have you heard about Maple Lanka? And what do you think about Maple Lanka, please? I actually have not really heard too much of it. I've seen it on the website yesterday. I looked at all the great teams that are here today and representing the cities that they're from. Oh, okay, thank you so much. We are so glad to have you around today, and we wish to have more sponsors like this in this event. This event is here to bring the Sri Lankan people together and organize this yearly, and we want to have more sponsors like this. Thank you so much for coming around and being a sponsor of this event. God bless you. Thank you so much. Thank you. Thank you for being part of the sponsors for today's program. It's been so amazing to have you guys here today. Please, I would like to introduce yourself. Hi everyone, good afternoon. My name is Gaurav and I'm here from representing MB Motors. We have an automotive shop in Red Deer that does all kinds of your vehicle services, from basic maintenance to tough, difficult jobs. We take care of everything for you guys. Thank you so much for that. Are you from the same company? Oh yeah, so I'd like you to introduce yourself as well, please. Yeah. So my name is Birbal from MB Motors. So here we are proud sponsor of Sri Lankan Cricket Association. Yeah, it's great when we see great sponsors trying to come and encourage sports. Especially this kind of sport. It's not very popular here, but we're trying to make it very popular, and we're trying to make it attractive to everyone and for everyone. As the sponsors of today, or part of the sponsors of today's event, what is your company coming up with? So first of all, thanks to the management team for having us here and giving us a chance to be a part of this great event. So again, congratulations to the sponsors and all the best to all the team. So today we are here representing our company, and as a small token of appreciation to all the community members, we have a promotion of 10% discount anyone who mentions this event for any kind of service they want. And for any kind of diagnosis, AC service, wheel alignment, wheel balancing, or anything else, whatever you need, we guys are here for you. We can help you with whatever you guys need with your automotive
service or automotive needs. Thank you. Oh, that's great. Your promotions, talking about your promotions for today's event, is the promotion meant for only residents of Red Deer, or it cuts across other provinces as well? So anyone who mentions about this event is more than welcome to our shop, have a look and give us a chance to serve them with our automotive services. So it doesn't have to be resident of Red Deer. Anyone from Central Alberta or anywhere, whoever is listening to us or whoever can reach to us is more than welcome to be a part of it. And also I would love to announce that we also have some gifts for the winning team today. So hopefully see what we can do for all the people here. Oh, thank you for that. I'm excited to hear that we have gifts for winners today. I hope I was playing so I can win some, but unfortunately not. But thank you so much. And I just want to ask you, have you heard about the Maple Lanka? Maple Lanka is the official media partners of this event. What do you have to say to Maple Lanka, please? I would first of all congratulate Maple Lanka for doing this coverage and making it possible for everyone who cannot be here to be a part of it, maybe virtually. And you guys are doing a great service, and all the best to you and keep it up. Thank you. Thank you so much, and you're welcome. Thank you so much. Thank you so much. ඉතින් අපි කිව්වා අද දවස පුරාවටම ඔබට එන්න කියලා රෙඩ්ඩිය නගරයට. ඉතින් ආව වගේම ගොඩක් අය අපේ අරියුම් අරගෙන ආපු අය ඉන්නවා මේ ග්‍රවුන්ඩ් එක වටේම ගොඩක් අය ඉන්නවා. ඒගොල්ලෝක චුට්ටක් කතා කරන්න යන්න හදන්නේ. දැන් මේ සාමාන්‍යයෙන් කණ්ඩායම මෙහෙවන කණ්ඩායම් කළමනාකරත්වය ගුහම ඇඟෙන්ම කියන්න පුළුවන් කණ්ඩායමේ කළමනාකරත්වය කියලා. අයිබෝන්. ඉතින් මගේ යාළුවා මේ ඇවිල්ලා කැන්මෝ ශවර්ම අධිපතිතුමා ඇවිල්ලා කැන්මෝ චාර්ජස් කණ්ඩායමේ හිමිකාරිත්වය දරන්නේ මෙයා. ඊළඟට IPL නෙමෙයි අපි IPL යමු. අනිවාර්යයෙන්. ඉතින් කියන්න මොකද හිතන්නේ අතරම මේ Battle of the Alberta කියලා කියන්නේ වෙනස් අත්දැකීමක්. ඒ වගේම Battle of the Alberta කියුවාම ඇල්බර්ටා වල තියෙන ක්‍රිකට් තරඟාවලිය වලින් සුවිශේෂී තරඟාවලිය. අපි දැක්කම උන්ගේ සංවිධානාත්මකකම සහ පිළිවෙල ටයිම් ඇරේන්ජ්මන්ට් කියලා හරිම පිළිවෙලයි. මොකද හිතන්නේ කණ්ඩායමක් විදිහට? කණ්ඩායමක් විදිහට ඇත්තටම හොඳයි මේ ඕගනයිස් කරලා තියෙන ටූර්නමන්ට් එක. නියමටම එකම ඕගනයිස් කරලා දෙනවා. කොහොම ආපු වෙලාව ඉඳලා අපි බ්‍රේක්ෆාස්ට් එකකින් ඉඳලා හොඳටම තිබ්බා. හිතමු මොකද දවසක් වෙයි කියලා අපි. දැන් කණ්ඩායමේ තත්ත්වය කොහොමද? කණ්ඩායම එක තරගයක් ජයග්‍රහණය කරාද පරාජයට පත්? පොඩ්ඩක් පෙරදුනා ඉතින්. අර හොඳ තරගයක් දුන්නේ. අනිවාර්යෙන්. ඉස්සරහට බලනවා ඉස්සරහ දිනට තව ඔපචුනිටි එකක් තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි නාලක. thank you. ඉතින් මේ ඇවිල්ලා කැන්මෝ චාර්ජස් කණ්ඩායමේ ටීම් එකේදී මේගොල්ලෝ එක චුට්ටක් කතා කරමු. අයිබෝන්. මේ කට්ටිය ඔක්කොටම අපි පෙන්නන්න ලෑස්ති වෙන්නේ මේ ඔක්කොම කැන්මෝ ඉඳලා ආපු කට්ටිය මම හරියට. අපි ආවේ කැන්වෝ මේ එඩ්මන්ටන් ඇවිල්ලා ඉන්නවා. එතකොට ඊට දුරින් ඇවිල්ලා බෑන්ෆලින් ඇවිල්ලා ඉන්නවා. තව ඊටත් ටිකක් එඩ්මන්ටන් එහා ඉඳන් ඇවිල්ලා ඉන්නවා. අපි. එහෙමත් ඇවිල්ලා ඉන්නවා. මත් ඇවිල්ලා ඉන්නවා අපේ පරණම ටීම් මෙම්බර්ස්ලා. සාමාන්‍යයෙන් අපි මේ කතා කරනකොට ඇත්තටම මේ දැන් මේ අයියා හරිද? අපි iPhone ගත්තාම iPhone වල මාදිරි දෙකක් එනවා. iPhone වල එනවා iPhone Pro, iPhone Pro Max කියලා. මේ iPhone Pro Max, මේ iPhone Pro. මේ මල්ලි කියන්නකො කොහොමද කණ්ඩායමේ සූදානම? හොඳයි දැන් ඊළඟ මැච් එකට වඩා කට්ටිය කතා වෙලා යනවා. බලමු. හොඳ දෙයක් කරන්න දැන් සාමාන්‍යයෙන් අපි කතාවක් තියෙනවා අහලා ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සම. මේ ක්‍රිකට් ගහන්න විතරක් නෙමෙයි මේ අයියෝ මල්ලි දක්ෂ. කෑම හදන්න වඩා රුසියෝ. මමගේ ජීවිතේ කැනඩාවේ දැන් අවුරුදු 18ක් කැනඩාවේ කාපු රසම කෑම කෑවේ මේගොල්ලන්. ඒක කියන්න ඕන. අනිවාර්යයෙන්ම ඒ ක්‍රෙඩිට් එක ගන්න ඕන කැන්මෝ ශවර්මා. මම හරිද? අපි ඔය ගම මතක් කරමු ඔකේ තියෙන අනිත් බිස්නස් ටික. තව ටික බිස්නස් තියෙනවා. ඉතින් ඔබටොක්ස් වල තියෙනවා අපි කැනේඩියන් ෆීස් එකක් තියෙනවා. තව තියෙනවා ඒ ස්පෙන්ඩ් වෙලා තියෙනවා බිස්නස් ටිකක්. අපි එකක් කියමු බලන්න ප්‍රොමෝෂන් එකටම කියමු. ගාල්කේ කවන්නේ. මම ඉතින් නාලක. හොඳයි අපි යමු තවත් එහාට අපි ටීම් එකට චුට්ටක් කතා කරමු ලෑස්ති වෙන්න. කවුද ටීම් එකේ ඉන්නේ? ටීම් එකේ ඉන්නේ කවුද නායකත්වය දරන්නේ කවුද? කො කැප්ටන් කවුද? ඉතින් කණ්ඩායම එන්නේ චුට්ටක් කතා කරමු. කැප්ටන් යන්න එපා එන්න. ඉතින් මේ ඉන්නේ කැන්මෝ චාර්ජස් කණ්ඩායම මගෙත් එක්ක
මේ සියලු දෙනා ලෑස්ති වෙලා ඉන්නේ ඇත්තටම අද දවසේදී හොඳ තරඟයක් ලබා දෙන්න. එක තරඟයක් අරගෙන හැබැයි හොඳ තරඟයක් දුන්නා. මම හිතන්නේ අර උණු අඩුපාඩු ටික හදාගත්තා නම් ඊළඟ තරඟේ හදා ගන්න පුළුවන් වෙයි. හොඳ තරඟයක් දෙන්න පුළුවන්කම ලැබෙවි. අපි ටට්ටක් ගාන නම් ටික කියමු. නම මොකද්ද? බුද්ධික. ඈ? රුවන්. නාලය. කවිස. ලක්ෂ. රෝෂාන්. රමිත්. කස්සල්. මේ වෙනකොට තරංගාවලි ජයග්‍රහණ කීයක් ලැබලා තිනවද ඇල්බර්ටා වල? කැප්ටන් ඩින් අපි කියවුවේ මැචස් තුනකට ටූර්නමන්ට් තුනක අපි ෆයිනල්ස් ගියා. ඒ රනර්ස් අප් තමයි අපිට ලබා ගන්න හම්බුනේ. හොඳ තරංගාවලියක් කරලා සහභාගී වෙන්න ගියා වුණේ. මෙවරුත් හොඳයි. ගිය ටූර්නමන්ට් එකේ ගිය සතිය අපි සෙමි ෆයිනල්ස් වලට ක්වොලිෆයි වුණා. සෙමි ෆයිනල්ස් වලදී පොඩ්ඩක් අවුට් වෙන්න වුණා. අද දවසේදී අවසන් මහ තරඟයට ලංග ලැබෙන්න කියලා සුබපතන ඔයාගේ කණ්ඩායම. එහෙනම් බොහොම ස්තුතියි. අපි කට්ටියගේ නම් ටික එකම ටීම් එකේ නම කිම කෑ ගහලා. මේ Canmo 1 2 3 දැන් මේ යන අතරතුරේ අපිත් එක්ක ඉන්න රොයල් ස්ට්‍රයිකර්ස් එඩ්මන්ටන් වල තියෙන ප්‍රහාරාත්මක බලයනි මේගොල්ලන් ගාව තමයි තියෙන ක්‍රිකට් ක්‍රීඩාව. කියන්නකෝ බලන්න කට්ටියට. අයිබෝන්. නම මොකද්ද? ඔයා? ඉෂා. පාසි. ඉතින් රොයල් ස්ට්‍රයිකර්ස්ලා හොඳ ජයග්‍රහණයක් ලැබුවා. මම හිතන්නේ. ඔව් උදේ පළවෙනි මැච් එක. පළවෙනි මැච් එක. දෙවෙනි එක උදේ. උදේ එක රයිට්. ඔව් දැන් කොහමද කණ්ඩායමේ සූදානම් ඊළඟ තරඟෙට? ඔව් ඊළඟට මේ අපිට තියෙන්නේ වයිකින්ස් නේ. වයිකින්ස්ලා දිනේ වයිකින්ස්ත් එක්ක ඊළඟ මැච් එක තියෙන්නේ. ජයග්‍රහණය කරන්න පුළුවන්. තරගයක් දෙන්න පුළුවන්. පුළුවන් කියලා හිතනවා. අනිවාර්යයෙන්ම පුළුවන්. සුවාලතුරු කණ්ඩායම ගැන මම අයිඩියා එකක් තියෙනවා. ඉතින් ඔබට සුබ පතනවා. යා. අපි බලමු කතා කරලා මේ කණ්ඩායම අතකට කතා කරලා හොඳයි බොහොම ස්තුතියි. අපි යමු. ගෝ. අපිට ඉන්න රොයල් මවුන්ට් කණ්ඩායම RMCC කණ්ඩායම මොකද හිතෙන්නේ ඔයගොල්ලන්ට අද දවසේ තරගය හොඳ සංවිධානයක් තියෙනවා. අපේ ඒවත් එක්ක හිතන කාලගුණයෙන් ප්‍රශ්න කරගෙන නැහැ කියලා. ඒ වගේම දවසේ අපි අඩුවෙන් වැඩි කරන කටිනවා ගිරන්නේ. අඩුවෙන් වැඩි කරන්න. හොඳයි අපි සුබපතන ඔබේ කණ්ඩායමට අපි නම් ටික කියමු. ඔයාගේ නම මොකක්ද? නසුන් ඉන්නවා. ඒ වගේම අපි කට්ටිය නම් ටික කියමු. එන්න මේ පැත්තට නම මොකද්ද? මෙතනම පෙන්නමු. ප්‍රමෝද් ඉන්නවා. මේගොල්ලන් ඇවිල්ලා රොයල් මවුන්ටන් කණ්ඩායම. ඉතින් මේගොල්ලන්ට සුබපතමු. අභිමානයක් තියෙනවද? චැලෙන්ජ් එකක් තියෙනවද? මෑකට මම දන්නා මම හොඳ ප්ලේයර් කෙනෙක්. අපි ආවත් පෙන්නුම් පොඩ නැගිටලා. පමිතත් ඉන්නවා. පමිත පැලෑනකේ මේ ඇවිල්ලා ලෙජන්ඩ්ස් එකේ ඉන්නේ මම. එඩ්මන්ටන් කණ්ඩායම ඉන්නේ. ඉතින් කොහොමද සූදානම පමිත? ඇත්තටම ඔබට අත්දැකීම් ගොඩක් තියෙන ක්‍රීඩකෙක් සහ මේ ඔබේ මේ ශක්තිය මත ඉන්නේ. මොකද හිතෙන්නේ කියන්නේ මේ අද චැලෙන්ජ් එකක් දෙන්න පුළුවන්ද ෆයිනල් වලට? තමයි ලාස්ට් ටූර්නමන්ට් එකේ රනර්ස් අප් වුණේ. ඉතින් අනිවාර්යෙන් අද බලන්න ඔබට තරගයක් දෙනවා. ඒක අප්පා පළවෙනි මැච් එක. ස්ට්‍රෙස් එකක් නැතුව මට පේන හැමෝම මේ කිසිම ස්ට්‍රෙස් එකක් නැහැ, ගේමක් නැහැ, මැච් එකක් නැහැ. බලමු පළවෙනි ගේම. හොඳයි මට පොඩි ක්ලිප් එකක් ඕන ඔයගොල්ලන්ගේ ටීම් එකේ නම කියලා. 1 2 3 රොයල්ස්. අපිට ඉන්න තවත් කට්ටිය. මලිෂෝ තිරුෂි ඔයගොල්ලෝ ලංකාවේ කොහෙද කිව්වා? මීගමුවේ. ඉතින් අද මේ ෆස්ට් ටයිම් මැච් එකක් බලන්න ඉන්නේ ඔයාලගේ පාර්ටිසිපේට් වෙනවද තරගයේ? නෑ නේද? ඉතින් බොහොම ස්තුතියි. ජය වේවා. RMCC කණ්ඩායමට මුල් ලකුණු ප්‍රමාණය ලකුණු 11යි. අඩලු 3ක්. දැවි අවසන්. රෙඩ්ඩිය යුනයිටඩ් සංගීත කණ්ඩායම. රෙඩ්ඩිය යුනයිටඩ් ක්‍රිකට් කණ්ඩායම වුණාම මේ ඔක්කොම පැටලෙනවා ටපලෙනවා. හරි. කියන්නකෝ බලන්න. කියන්නකෝ රූපා ශෙට්ටි කියන්නේ මේ රූපා ශෙට්ටි නෙමෙයි නේද? සුනිල් ශෙට්ටි නෙමෙයි මේ රූපා ශෙට්ටි. දැන් මට කියන්න මේ ලබා ගැනීමේ හැකියාව කොහොමද ඇත්තටම මම දන්නවා ඉෂාරලා ඒ වගේම කාංචනලට චතුරාර්ය තියෙන අවසාන සහයෝගයක් දුන්නා මේ අද hina වෙලා හිටියට දවස් ගාණක් නිදි වර්ධිතව හිටපු ප්‍රමාණය අපමණයි.
මම දන්නවා ඊරාත් කට්ටි නිදාගත්තේ පාන්දර 2:00ට විතර උදේ 6ට උදේ 5ට නැගිටලා මෙතනට ආවා කැපකිරීම. අපි අනිවාර්යෙන්ම ගත් කරන්න ඕනේ ඒ කැපකිරීමට රෙඩියුනයිටඩ්ලට මොකද හිතෙන්නේ ඉතින් අද මේ ඔබ දැසින් දකින්න මේ තාමත් උඩ පන්දු අපේ හැකි ගොඩක් සතුටුයි මොකද අපේ කට්ටිය හැමෝම කියන්නේ මාස ගානක ඉඳන් අපි ගියා අවුරුද්දේ මැච් එක කියන්නේ ටූර්නමන්ට් එක ඉවර කරාට පස්සේ ඉඳන් මේ අවුරුද්දේ ටූර්නමන්ට් එක ලෑස්ති වෙනවා ප්ලෑන් කරනවා හැමදේම ගොඩක් මහන්සි වෙන හැමෝම ඉන්නේ හැමෝම ටීම් එකේ හැමෝම දෙවෙනි පන්දු ආවා කැපකිරීම කරනවා ඇත්තටම මේ හැම දෙයකටම පස්සේ අද මේ දවස ගැන ගොඩාක් සතුටුයි හැම වෙලේම ලස්සනට පිළිවෙලට කියනවා දැන් මේ 6 වෙනි වතාවට මේ කරන්නේ මම හිතන්නේ 6 වෙනි වතාව තමයි හොඳම වතාව මම දකින්නේ ඒක සම්පූර්ණ සම්පූර්ණයි ඉතින් ගොඩක් සාර්ථක වෙලා තියෙනවා රෙඩි යුනයිටඩ් සම්මේල ලංකා රේඩියෝගේ මාධ්‍ය දායකත්වය ලැබෙනවා මොකද හිතෙන්නේ ඒක අදට ගොඩක් සතුටුයි මම දැක්ක අපේ පේජ් එකේ දාලා තියෙනවා මට ගොඩාක් සතුටුයි අපේ අප්ඩේට් එකක් ගන්න පුළුවන් කියන්නේ ඒ හරහා ඒක අලුත් දෙයක් සතුටුයි ඉතින් ඒ වගේම අපි ආපු කතා කරන්න මේ කට්ටියකට සංජීව තාත්තා වගේ නම මොකද්ද බන්දුල නවීන් මොකද්ද අමාන්ඩා අම්මගේ නම මොකද්ද නම පුෂ්පා හරි බොහොම ස්තුතියි නාතුකරු සනිල් හොඳයි අපි යනවා බලන්න 13යි කෑම කොතනද අපි එතන කියලානේ කියන්නේ කඩුව 4ක් ලැබී අවසන් දවසේ අත්විඳින්න පුළුවන් හොඳම තැන තමයි මේ කෑම කන්න බලන්න මොකද බලන්න පුළුවන් රෝස්පාන් මාළුපාන් නිබුලබානි සේවකයන් යාන කතා මේ සියල්ලම අපිට ඒගොල්ලන් පිරිසිදුව හදලා තියෙන කෑම අපි අහමු වාගේ නම මොකද බාලසූරිය බේකර්ස් හරිද නිව් සූරිය බේකර්ස් හරි ඉතින් කියන්නකෝ කොහොමද මේ ලෑස්තිය හරි රසට හදලා තියෙනවා මේ කෑම ඒක පන්දුවේ මාළු පාන් කිඹුලපන් ශ්‍රී ලංකා යකන් ලබා ගැනීම කිස්තෝරෝ ඉතින් අපි ෆෝන් නම්බර් එකත් මතක් කරමු කට්ටියට කෑම ඕන රෙඩි වලින් ගන්න ඕන 8080යි 803යි 48යි රයිට් එන බොහොම ස්තුතියි ඔයාගේ බිස්නස් එකට හරි තවත් කෙනෙක් ඉන්නවා අපි මෙයාත් එක්කත් කතා කරනවා අයිබෝන් නම කියමුකෝ මම ඩයනා කොහොම එංගලන්ත ඩයනා නෙමෙයි මේ රෙඩ්ඩිය ඩයනා හරි ඉතින් කියන්නකෝ මේ චතුර මහත්මයාගේ බිරිඳ හරිනේ ආදරණීය චතුර මහත්මයා අතරමැක්කේ මේ සත්‍ය වැඩි නිසා කතා කරන්න ඕන මොකද මම දන්නා මේ දැවැන්ත ක්‍රියාවලිය ඔබත් ඔබේ ස්වාමි පුරුෂයාත් ඉන්නවා මට කියන්නකෝ දැන් ඔබලා දවස් ගානක් ඉදිවර්ධිතව මේක ප්ලෑන් කරලා අද මේක ලස්සනටම මේක ප්‍රෝග්‍රෑම් වෙන වෙලාවේ අපි කතා කරන්නේ මොකද හිතෙන්නේ අවංකවම මම දන්නවා සතුටු කඳුළු වෙනවා මොකද අවශ්‍ය වෙන නිරල සතුටක් දැනෙයි ඔබට මේ කණ්ඩායමට මොකද හිතෙන්නේ ගානක් ඉස්ස කරනවා ඇත්තටම රෙඩිය ශ්‍රී ලංකන් ඇසෝසියේෂන් එකත් එක්කලා රෙඩිය යුනයිටඩ් අපේ ක්‍රිකට් ටීම් එකත් එක්කලා තමයි අපි කරන්නේ එකතු වෙලා අපි කට්ටිය ඔක්කොම එකට එකතු වෙලා කරන්නේ පවුලක් වගේ එක එක්කෙනාට උදව් කරගෙන අපි හරි සතුටින් කරන්නේ. ඇත්තටම මේක වොලන්ටියර් වර්ක් එකක්. so everybody is volunteering. ඒක හරිම සතුටින් කරනවා. වෙනසක් නැතුව කෑම දෙනවා. හැමෝම කියන්නේ නංගන් කියන්න බෑ හැමෝම එකතු වෙලා මේ රෙඩිය කමියුනිටි එකෙන් රෙඩිය යුනයිටඩ් ක්‍රිකට් ටීම් එකේ අපි ඔක්කොම එකතු වෙලා කරනවා හරිම සතුටුයි හරිම සතුටුයි ඉතින් මේකට මාධ්‍ය අනුග්‍රහ දක්වන්නේ මේ ශ්‍රී ලංකා රේඩියෝ කැනඩාවේ පළවෙනි සිංහල රේඩියෝ ස්ටේෂන් එක කොහොමද හිතෙන්නේ සතුටුයි ඇත්තටම සතුටුයි අපිට ආඩම්බරයි මල්ලි ඇත්තටම ඔයාගෙනත් අපිට ආඩම්බරයි අපේ ගිය සැරේ අපේ ෂෝ එක හරි ලස්සනට කරා හැමෝගෙම හොඳම කමෙන්ට්ස් තිබුණා අපිට හරි සතුටුයි ඔයාට ඇත්තටම wish you all the very best. Thank you so much. Thank you. This one roasted and fish bun. Okay. Sin sambal bun. That's fish bun. Oh, okay. And sin sambal bun. What did you call it? Sin sambal. There's onion and put some onion. You know that? Oh, that's great. What about this? Crocodile bun, Kimbula bun, Sri Lankan Kimbula bun. Oh, wow. What about this? Nyanakata, sweet bun and Nyanakata, Sri Lankan. Umpires, we will have a 5 minutes break for
before the next match. You guys can take a break. That match. ඉන්න ෆීල්ඩ් කෙනෙක් දැන් අතර වගේ කච්චක් ආවොත් එහෙම දෙන්නම ළඟ ඉන්න ෆීල්ඩ් එක ඉස්සරහයි පිටිපස්සේ දෙන්නම එක ළඟට එන්න. කව කරන්න. මොකද එක්කෙනෙක්ට මිස් වුණොත් එහෙම 150ක chance එකක් තියෙනවා අනිත් එකාගේ අතට බෝල යනවා. ටච් එක අල්ලන්න අනිවාර්යෙන් එන්න. බෑකප් කරන්න ඕනේ ඒක. අපි ඒ වලින් ටයිට් කරගත්තා නම් මෙයා කරගන්න පුළුවන්. මගේ තමයි ටච් එකට පොඩක් කෝල් කරන්න. ඔව් ටච් එක. අගේ බෝල් වලට ඔක්කොම වැටෙන්නේ එක තැනට ඒක අනික දෙකකට කොහොමද chance එක තියෙනවා. හයියෙන් පොඩ්ඩක් ක්ලික් කරන්න අමාරුයි. මෙන්න එක්ක අර්ජුන ඉන්න ගන්නේ අර ඒක තමයි. මම මගේ ඕර ඊළඟ කරලා දෙන්න. මේක පොඩ්ඩක් අත් කරලා. මේ ප්ලේ කවුද පොඩේ නහන් ප්ලේ කවුද කියලා. ඒ පොඩ්ඩක් සද්ද වැඩි ඈ. ඔව් පසින්දු සෝරි. මචං වොලින් තව ගොඩක් අඩු කරානේ මචං. ඔය ඉන්න මේගොල්ලෝ මුගේ ටීම් එකේ නෑ බැට්ස්මන් ආවද? රොයල් ස්ට්‍රයිකර්ස් ඉන්නේ. පහරක් එල්ල කරනවා ලකුණු 4යි කිසිදු සමාවක් නැහැ. එක පිටයක ලකුණු. ලකුණු 53යි මුළු ලකුණු සංඛ්‍යාව. ලකුණක් සඳහා පැති මාරු කර ගන්නවා. ඒ සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 1යි. ඉදබන්දුවක් කිලීම කරන දෙවි යනවා. ප්‍රථම පන්දු ඕවර බිම ලකුණු ලකුණු 54ක ඉලක්කයක් හඹා යන ඉතාමත් හොඳ පන්දුවක් ලකුණක් ලබා ගැනීමට අවකාශය නැහැ. Bagi mulut lකුණු සංඛ්‍යාව ලකුණු 20යි. කඩලු 3ක් දැයි. ලකුණු 20යි කඩලු 3ක් දැයි. මුල් ලකුණු සංඛ්‍යාව. ආරංගල කර ඉලි පන්දු වැටින උඩ පන්දුවක් ක්‍රීඩකයන් 3 දෙනෙක් දිවෙනවා. අපි බලමු උඩ පන්දු රැක ගන්නවා යව. Good? Good, yeah. You guys good? කණ්ඩායමකට කතා කරන්න අයිබෝන් අපි මේපල් ලංකා රේඩියෝ වයිට් ඉතින් මේලා සජීවීව බලන ප්‍රමාණය ලකුණු 16ක් විදියට සනාථ කරනවා LCC කණ්ඩායමේ කල්දින් යාපා හතරක් යව අවසන් නායකයා පොඩක් හරි කමන්නේ ඉෂාරකව යාපා කොච්චර දිනුද කියලා යාපා තමයි සාමාන්‍ය ඇල්බර්ටා වල මේකෙම හොඳයි. දැන් මට කියන්නකෝ වයිකින්ස් කොහොමද කණ්ඩායමේ සූදානම්? දැනට චරිත ටිකක් පේනවනේ. ගම්බීර චරිත ටිකක් ඉන්නවා. කොහොමද සූදානම්? ඇත්තටම මේ අපේ මේ තුන්වෙනි ටූර්නමන්ට් එක මේ අවුරුද්දේ පළවෙනි ටූර්නමන්ට් එක ලෙග් බෙන්ච් වල තිබ්බා. ඒක තමයි අපි චැම්පියන්ස්ලා වුණේ.
දෙවෙනි ටූර්නමන්ට් එකේ පොඩ්ඩක් එතන කන්ඩිෂන් එක අපිට හරි ගියේ නෑ. අපි තුන්වෙනි එක ඔව් මැචස් තුනෙන් දෙකක් දින්න අපේ රන් රේට් එක පොඩ්ඩක් අඩු හින්දා එකෙන් යන්න ඕන. දැන් අද අපි මැච් දෙකක් තිබ්බා දෙකම ජයග්‍රහණය කරලා ඉන්නේ. අපි ඊළඟ මැච් එක වෙනකන් තමයි බලන්නේ. ෆයිනල් එක ගහලා යන්න කොහොමද සූදානම ලොකු අභිමානයක් තියෙනද මේ මෙයා මේ සිංහබා වෙනුවෙන් ඉන්නේ පොඩ්ඩක් ඉස්සරහින් කතා කරන්න මොකද හිතෙන්නේ ඔබට ෆයිනල්ස් එන්න පුළුවන්ද කොහොමද කණ්ඩායමේ තියෙන අඩුපාඩු අපි දැක්ක සමහර කණ්ඩායම් වල අතිරේක ලකුණු දුන්නා එක්ස්ට්‍රාස් ගොඩක් ගියා ඒක තමයි බිග් පොයින්ට් එක සමහර කණ්ඩායම් වල අපි දැක්ක කොහොමද ඊළඟ මැච් එකට තියෙන සූදානම සූදානම නම් ඇත්තටම හොඳයි දැන් වෙලා තියෙන අපි මේ ගහපු විදිහටම මේ විදිහටම කන්ටිනියු කරනවා නම් අපිට පුළුවන් අනිවාර්යෙන් ෆයිනල්ස් රීච් වෙන්න මොකද අපේ හැමෝම එක ටීම් එකක් විදිහට ගහන්නේ අපේ බෝලිං ඇටැක් එක හොඳට තියෙනවා බැටිං ඇටැක් එකක් තියෙනවා හොඳට දැන් ඊළඟ තරංගයේට අපි දැක්ක ඔබේ අතිරේක ක්‍රීඩකයෝ ඉන්නවා මේ බෙන්ච් වල දැන් ඕගොල්ලන්ගේ ෂෆල් එකක් යනවද කොහොමද ඊළඟ මැච් එක ෂෆල් මේමයි කන්ඩිෂන් එකේ අපිට තමයි යන්නේ ඉතින් අපි ඩිසිෂන් එකේ ටොස් එක තියලා එහෙම වුණොත් ඉතින් අපි නෝමල් විදිහට අපි යනවා හැබැයි මොකක් හරි චේන්ජ් වෙනවා නම් ඒ විදිහට අපි ආයෙත් තීරණයක් එක තමයි චේන්ජ් වෙන්නේ මට ක්ලිප් එකක් ඕන බලන් ඉන්න අයට ඔයගොල්ලන්ගේ ටීම් එකේ නම කියලා පොඩි කීරප් එකක් ඕන ඕකේ 1 2 3 thank you good අපි යනවා තවත් කණ්ඩායමක් එක්ක කතා කරන්න මේ තවත් කණ්ඩායමක් අයිබෝවන් අපි මේ බලන් කරේ මේ ශ්‍රී ලයන්ස් මම හරිද හරියටම හරි වගේ නම මොකක්ද මම චතුර ලස්සන ඇස් දෙකක් තියෙනවා කියලා කවුරුත් කිව්වේ නැද්ද ඉතින් කියන්නකෝ බලන්න මේ කොහොමද කණ්ඩායමේ සූදානම් බ්‍රද ඇත්තටම අපි මේ තුන්වෙනි පාර්ට් එක නේද හොඳයි පළවෙනි පාරට සම්බන්ධ වෙන්නේ තුන්වෙනි පාරට කොහොමද කණ්ඩායමේ සූදානම දැන් අද වෙනකොට තරගය බොහොම ක්‍රියාශීලී වෙලා තිනවා මේ තරගකාරීත්වය වැඩි වෙලා තිනවා හැම කණ්ඩායමකම අර වැරදි හදාගෙන මිසින් පොයින්ට් අඩු කරගෙන අද එනවා ෆයිට් ටු ෆයිට් මැච් එකක් යනවා කොහොමද කණ්ඩායම සූදානම් ඇත්තටම අපිට පළවෙනි මැච් එක අපි හිතාගන්න බැරි ඉලා තියෙනවා වාසනාවට පරාජය පත්තුනේ දෙවෙනි මැච් එක ඇත්තටම තාම දන්නේ නැහැ මොන ටීම් එකක්ද තියෙන්නේ කියලා පොඩි සූදානමක් තියෙනවා හොඳ බැටිං ලයින් අප් එකක් බෝලිං ලයින් අප් එකක් තියෙනවා වැරදි ටික ඔක්කොම හදාගෙන ඊළඟ මැච් එක අපි කොහොම හරි වින් කරලා ඉස්සරහට යන්න තමයි ප්ලෑන් එක. ඉස්සරහට යන්න තමයි ප්ලෑන් එක. නම් කියවකෝ. කසුන්. එතන අපේ කැප්ටන්. කැප්ටන් ළඟ ඉදී මීඩියා ස්පෝක්මන් කතා. නෑ දෙන්නම දැන් කියන්නකෝ ඔයගොල්ලන්ගේ කණ්ඩායමේ ඉන්න විශේෂ දක්ෂතා තියෙන ක්‍රීඩකයෝ කවුද ඉන්නේ? යා සාමාන්‍යයෙන් අපි හાર્ඩ් බෝල් වලට තමයි යා දාන්න ගොඩක් යූස් කරන්නේ අමිත් ටේ බෝල් වලත් යාගේ සාමාන්‍ය එවරේජ් එක සාමාන්‍යයෙන් දැන් අපි ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන ට්‍රපල්ස් ගැන කතා කරනවා. මැච් එකට අපි කතා කරනකොට මැච් එකට එක උපක්‍රම යොදා ගන්නවා. අද මේ කණ්ඩායමේ තියෙන රහස මොකක්ද කියලා කිව්වොත් කවුරු බලන් ඉන්නේ කෙනෙක්. ඒක රහසක් කියලා දැන් මේ කරන විදිහ තමයි ප්ලෑන් එක එක්ක යන්නේ. මේ ප්ලෑන් එක හරියට අපේ පැත්තට කරගුවොත් අපි මැච් එක අනිවාර්යෙන් වින් කරනවා. හොඳයි සුබ පතනවා කණ්ඩායමට සුබ පතනවා එන බොහොම ස්තුතියි රයිට් එන්න ඉතින් මගේ බ්‍රදර් ස්කූල් එක මහරාම ඉතින් කොහොමද ජීවිතේ පුදින් ඉන්නවා අද නෝනත් එක්ක ඇවිල්ලා ඉන්නවා අද ක්‍රීඩා කරන්නේ නැහැ නෙමෙයි හරි ඉතින් නෝන අතන ඉන්නවා හරි ඒත් නෝන නෙමෙයි නෝන ගියා ළඟට හරි කොහොම වුණත් කියනකෝ දැන් අද මොන ටීම් එකකටද සපෝට් කරන්නේ එඩ්මන්ටන් ෆීනික්ස් කණ්ඩායම එතකොට දැන් කණ්ඩායමේ සූදානම කොහොමද ඉතින් හොඳයි පළවෙනි මැච් එක ළඟින්ම ගිහිල්ලා පොඩ්ඩක් එහෙම වුණා අන්තිම පන්දුවේදී but next game එකේදී අපි හොඳ ෆයිට් බෑක් එකක් දෙන්න හදන්නේ ගෝඩන් ෆීනික්ස් මේ ටීම් එක ගත්තාම මේ ඔයගොල්ලන්ගේ එඩ්මන්ටන් ටූර්නමන්ට් එක ඒ වගේම මම හිතන්නේ කැල්ගරි ටූර්නමන්ට් එකේදීත් ආවා මම හිතන්නේ ෆයිනල්ස් ක්වාටර් ෆයිනල්ස් වලට ආවා මම හරි අපි රෙඩ්ඩිය වල චැම්පියන්ෂිප් එක ඉස්සුවා එක ඉයර් එක රෙඩ්ඩිය වල ඉතින් සුබ පතනවා කණ්ඩායමට thank you so much බොහොම ස්තුතියි thank you අයිබෝ
කොහොමද අද මැච් එක ගැන මොකද හිතන්නේ? අපි දන්නවා මැච් එකේ අන්තිම වෙනකොට ඔයාව අමතක කරන්නට බෑ. ශ්‍රී ලංකන් ෆ්ලැග් එක අරගෙන බහැලා කෑ ගහන චරිතය. මොකද හිතන්නේ අද ටූර්නමන්ට් එක ගැන? රෙඩ්ඩි අද රෙඩ්ඩි යුනයිටඩ්ලා හොඳට ඕගනයිස් කරලා තියෙනවා. හොඳට ඕගනයිස් කරලා තියෙනවා. ඉතින් මේ අවුරුදු ගානක් තිස්සේ කරන මේක නේ අද ග්‍රවුන්ඩ් එකක් හොඳයි, ගෙදර එකත් හොඳයි. thank you හැම දිනාටම වගේ වාගේ හොඳ ලවුන්සින් එකකින් හැම අවුරුද්දේම. thank you. දකින්න ලස්සන ටික කරගෙන යනවා. ඉතින් අද මම හිතනවා මේ අවුරුද්දක් පාසා හැම කෙනෙකුටම ලංකාවේ අයට සන්තෝෂ වෙන ෆැමිලි පිටින් ඇවිල්ලා විනෝද වෙන හොඳ තරම් මේ ගොඩක් කාර්ය බහුල කට්ටිය ඉතින් මෙහෙම එකතු වෙලා මෙහෙම කරන එකත් ඒ හරි ජයග්‍රහණයක් සතුටක් හැම කෙනෙකුට අපි ඉෂාර ඒ වගේම කාංචන ඉෂාර ඔක්කොම ඉතින් හැම කෙනාටම ඔක්කොටම ඉතින් සතුටුයි හැමදෙනා මේ වගේ සමයක එකතු වෙන්න ලැබීම ගැන. හොඳයි. බොහොම ස්තුතියි. ඉතින් අපි යමු තවත් කට්ටියක් ඉන්න චුට්ටක් කතා කරන්න යමු අපි කොහොම. අයිබෝන් නම් ටික විතරක් කිව්වේ. වගේ නම මොකක්ද? ගීත්මා. වගේ? ස්වර්ණා. අම්මේ. වගේ නම? ඉමේෂා. හරි. වගේ නම? රයිට්. ඉතින් මේ කටට බොහොම ස්තුතියි. රයිට්. අපි ඕක තමයි Battle of the Alberta මේ තරඟාවලිය පුරාවටම අපි තව එක කණ්ඩායමක් ඉන්න අපි අපි මේපල් ලංකා රේඩියෝ එකෙන් ඉතින් කැනඩාවේ එකම සිංහල රේඩියෝ ස්ටේෂන් එක ඉතින් මේ ඇවිල්ලා ලෙට් බිච් ලංකන්ස් ඕගොල්ලන්ගේ පරිමිතම ක්‍රීඩකයා ආවේ නැද්ද? ඔව් ඒකනේ යා තමයි හිටපු පරිමිතම ක්‍රීඩකයා මට මතකයි මේ කුමාර රණවීර මේ ක්‍රීඩකයෝ ලෙජන්ඩ්ස්ලා එන්න ටෙන්ට් එක ඇතුළට එන්න අපි පොඩ්ඩක් කතා කරමු. ඉතින් කියන්නකෝ බලන්න හැම පාරකම ඇල්බර්ටා වල තරගයක් තිබ්බොත් එහෙම ඒකට අපිට චැලෙන්ජ් එකක් දෙන්න පුළුවන් ටීම් එකක් තමයි ලෙට් බිච් ලංකන්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ මොන වෙලාවෙත් මැච් එකක් චේන්ජ් කරන්න පුළුවන් ටීම් එකක් තමයි මේ ඉන්නේ. හරි? කියන්නකෝ නම් ටික. වගේ නම? මම සුපුන්. මේ වයිස් කැප්ටන් අපේ. කුමාර කෞශික. කෞශික ඔයා? නුවන් මචං. ඔයා? ඔගේ වයස කීයද? 22යි. හොඳ බෝලිං ඇක්ෂන් එකක් තියෙනවා. මෙයාගේ ඇක්ෂන් එක දකිද්දි මේ පොලිස් මහරු සමතක් වෙනවා නැෂනල් ටීම් එකේ ඉන්න. ඉතින් මම ඒක අනවුන්ස් කරන්න කොටත් කිව්වා. ඒ වගේම මෙම්බර් වෙත්තේ තව කට්ටිය ඉන්නවා අපි කියමු නම මොකක්ද? සමාන්. Birbal. Okay. You? Gaurav. We are from MD Motors Red Deer. MD Motors ලා අද දවසේ මේ තරඟයේදී ජයග්‍රාහකින්ට වගේම මෙතනට එන කට්ටියට ඒගොල්ලන් 10% ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඒගොල්ලන්ගේ තියෙන සර්විසස් වගේ වාහනේ සර්විස් එක කරනවා නම් ඉතින් හොඳ අවස්ථාවක් සහ කණ්ඩායමට ඔවුන් අනුග්‍රහකත්වයේ දරලා තියෙනවා. ඉතින් ඒක ගැන මතක් කරනවා මේ වෙලාවේ. ඉතින් කවුද කණ්ඩායමේ මැනේජර්? මෙයා තමයි කණ්ඩායමේ මැනේජර්. රයිට්. කණ්ඩායමේ නායකයා. මට පොඩි ක්ලිප් එකක් ඕන අපි සමාවෙන්න. මට පොඩි ක්ලිප් එකක් ඕන. කට්ටිය ඔක්කොම ඔයගොල්ලන්ගේ ටීම් එකේ නම කියලා පොඩි ක්ලැප් එකක් ඕන. 1 2 3 Thank you.